මම හිතන්නේ මම පුඩි විනාඩියක් අරගෙන මම ප්‍රශ්න අහන්න මට අවසරයි. මොකද මේ වගේ අවස්ථාවකට මම රජයේ සම්බන්ධ ගුරුවරයෙකු දොල්පතියකට සේවක ඉස්ලාමීය පුද්ගලෙක්. නමුත් මම පළවෙනි වතාවට තමයි ඉස්ලාම් ධර්මයේ පිළිබඳව සිංහල මුස්ලිම් දෙමළ මේ සියලුම දෙනා එකතු කරගෙන අද වර්තමාන ලෝකයේ පැනලා තියෙන මේ වර්ගවාදී ප්‍රශ්නය යම් තරමකින් හරි සහනයක් ලබා ගැනීමේ ආරම්භණය අමුණාතලා මේ ගත උත්සාහයමයි තමයි ඉතාම සාර්ථකයි. මේක නේද කාලයකට පෙර සිද්ධ වුණා නම් මේ වැඩසටහන මම හිතන්නේ අර ඔබතුමා කලින් ප්‍රකාශ කරපු අර සිද්ධි වෙන්නට නැතිුණා කියලා මගේ විශ්වාසයක් තියෙනවා. ඒ නිසා තමුන්වහන්සේලා සියලු දෙනාම අද මේ ගත උත්සාහයට මම මේ රටේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට තමුන්වහන්සේලාට මගේ ප්‍රණාමය පුදගන්නේ. මම මට එකපාරයි ප්‍රශ්නයක් අහන්න පුළුවන් නේ? ඔව් නැවත අපිට කාලය තියෙනවා තවත් ප්‍රශ්න අහන්න. එතකොට මම කෙටි ප්‍රශ්නයක් අහන්න මට ප්‍රශ්න ගොඩක් තියෙනවා අහගන්න. නමුත් මම ඉස්ලාම් පොත් කියවන පුස්තකේ මම අහන ඔබතුමා අරමත් අහුවා වගේම තමුන්වහන්සේලාගේ ආගමේ නැවත උත්පත්තියක් පිළිගන්නවද කියන්නේ? ප්‍රශ්න යොමු කර තිබෙනවා පුනරුත්පත්තියක් ඉස්ලාම් ධර්මයේ අනුමත කරනවද කියලා. ඉස්ලාම් ධර්මය මා කලින් පැවසුවාසේ අපට මේ ලබා දී තියෙන පළවෙනි අවස්ථාව. පළවෙනි අවස්ථාව ලබා දීලා තිබෙනවා ਸਰව බලධාරී දෙවියන් ජීවිතය ජීවත් වෙලා එම ජීවිතය තුල නිසියාකාරව ජීවත් වෙලා මරණයට පත්වන්නට ඕන. මෙම ජීවිතයට අප ජීවත් වූ ඒ ක්‍රමය මත අපට තිරින ප්‍රදානය කරන තවත් ජීවිතයක් තිබෙනවා. ඉස්ලාම් පුනරුත්පත්තියක් පිළිගන්නවා. එක් පුනරුත්පත්තියක් පමණයි. ආත්මයෙන් ආත්මය ලබලා භවයෙන් භවය ලබලා සංසාර ගමන ආත්මය වාෂ්පවන අවස්ථාවක් දක්වා ගමන් කිරීම ගැන ඉස්ලාම් ධර්මයේ පවසන්නේ නැහැ. භවයෙන් භවය ලබලා නැවත ඉපදිලා ඒ කර්ම ඵල විපාකයේ අනුව ජීවිතයේ නැවත මනුෂ්‍ය උත්පත්තියක්ද තිරිසන් උත්පත්තියක්ද කියන ඒ විශ්වාසය ඉස්ලාම් ධර්මයේ තුල නැහැ. ඉස්ලාම් පවසන්නේ එක් අවස්ථාවකදී අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඒ අවස්ථාව නිසියාකාරව ප්‍රයෝජනයට ගන්න. ඒ අවස්ථාවේදී නිසි පරිදි ජීවත් වුණා නම් යහපත් හැසිරීම් වලින් ජීවත් වුණා නම් දෙවියන් නියමාකාරව විශ්වාස කරලා ජීවත් වුණා නම් නැවත උත්පත්තියක් ලැබෙනවා සියලුම ජනතාව එක අවස්ථාවකදී එකවර සම්පූර්ණ මෙම ලෝකේ විනාශය දක්වා ගමන් කරගෙන තිබෙනවා. අද විද්‍යාඥවරු පවා විශ්වාස කරනවා සමස්ත විශ්වය විනාශය ලං වෙමින් පවතිනවා කියලා. සමහර අවස්ථාවලදී විද්‍යාඥයෝ NASA ආයතනයේ තවත් වෙනත් ආයතන දැනුම් දෙනවා. අන්න උල්කාපාතයක් එනවා ලංකාවට වැටෙයිද දන්නේ නැහැ කියලා. සමහර ගල් කැබලි උල්කාපාත වැටලක් තිබෙනවා. මෑතකදීත් වැටුණා. ඒ උල්කාපාත වැටෙන ඒ බය මොකද්ද දන්නවන්නේ? ලෝක විනාශයේ පෙර නිමිත්තක්. සුනාමිය ගැලුවා. සුනාමිය ගලන්නට කලින් සුනාමි කියන වචනේ පවා අපිට දන්නේ නැහැ. අපි දන්නේ මුහුදේ රළ සාගරයෙන් ගොඩබිමට ගලා එන කතාව පමණයි. නමුත් අපි කවදාවත් හිතුවේ නැහැ මුහුදේ රළ ආපස්සට ගමන් කරයි කියලා. සුනාමියේදී සිද්ධ වුණේ එවැනි දෙයක්. සුනාමියේදී මුහුදු රළ සම්පූර්ණයෙන්ම ආපස්සට ගලා ගියා. සියලුම අය ඒ ප්‍රහෙලිකාවක් වශයෙන් පුදුමයක් කියලා හිතලා ආශ්චර්යයක් කියලා බැලුවා. ඊළඟට වුණ දේ සාමාන්‍යයෙන් අඩි 3කට ගහන රළ අඩි 40කට ගහන්න පටන් ගත්තා. මේවා ලෝක විනාශයේ යම් පෙරනිමිති. අද භූමිකම්පාවන් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මුතු ඇටේ කියන එක නිකම්ම ලේඛන වලට සීමා වුණු වචනයක් නෙවෙයි. 100% සම්පූර්ණ ඇත්ත දෙයක්. අපගේ මෝසමේ කාල විපර්යාසයන් ඍතු වෙනස් වීම අපගේ දේශ සීමාව අක්ෂාංශ සහ දේශාංශවල පිහිටීම අනුව අපට ඉතාමත් සුන්දර පරිසරයක් මෙම ශ්‍රී ලංකාව තුල ලැබිලා තියෙනවා. ජපානයට ගිහිල්ලා බලන්න. ජපානයේ ගෙවල් හදන්නේ කොන්ක්‍රීට් දාලා නෙමෙයි, ලෑලි වලින්. හැම වෙලෙම පොළවේ එල්ලෙනවා. පොළව කම්පණයටපත් වෙනකොට කොන්ක්‍රීට් දාලා හදනකොට ඒවා ඔක්කොම පැලිලා ඉරිතැලිලා කඩා බිඳ වැටෙනවා. ඒ නිසා ලෑලි වලින් අදලා කම්පණයට සමාන්තරව එම
ලෑලි ටිකක් කම්පණය වෙලා එම ගේ ආරක්ෂා වෙනවා. මෙවැනි නොයෙකුත් සමාජ විපර්යාසන් වලට අද ජාත්‍යන්තර වශයෙන් ජනතාව මුහුණ දෙනවා. අරාබිකරයට ගිහිල්ලා බලන්න. අද අපිට 40% උෂ්ණත්වය වැඩි වෙනකොට දරා ගන්නට බෑ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුල 33%ක් උෂ්ණත්වය ඇවිල්ලා තියෙනවා සෙල්සියස් අංශක. 34%ක් ඇවිල්ලා තිබෙනවා. අරාබිකරයේ 59%ක් සෙල්සියස් අංශක වලින් උෂ්ණත්වයක් එනවා. බෑ වැඩ කරන්නට බෑ. අරාබිකරයේ දිවා රාත්‍රී වශයෙන් සේවයේ දෙන්නට ඕන. උදෑසන වරුවේ ඔවුන් සේවයේ නිරත වෙනවා. මධ්‍යාහ්න වේලාවේ ඔවුන්ට නිවාඩුවක් ලබා දෙනවා. නැවත සවස් කාලයෙන් පසුව නැවතත් සේවයේ යෙදෙනවා. දවල් කාලේ වැඩ කරන්නට බැරි පසුබිමක්. අපට රාත්‍රී කාලේ නිින්දට හුරු දෙයක්. අපේ රාත්‍රියේ ඊටමත් විවේකයක් ලබා ගන්න ස්ථානයක්. නමුත් අරාබිකරයේ ජනතාවට මේ මහා ප්‍රශ්නාර්ථයක් රාත්‍රියේදීත් සමහරු වැඩ කරන්නට ඕන. එතකොට මේ දේශ පරිසර වාතාවරණයක් වෙනස් වෙලා තිබෙනවා. මේ සියල්ලක්ම ලෝක විනාශයේ මංමාවත් අපිට පෙන්වනවා. පෙර නිමිති පෙන්වනවා. මෙසේ විනාශ වන ලෝකයක් තුල සියලුම මිනිස්යන් විනාශ වුණාට පසුව ඈත අතීතයේ පටන් වර්තමානයේ ජනතාවගේ ඒ ජනගහනයේ ලෝක ජනගහනය මිලියන 800ක්. මිලියන 800ක කෝටි 800ක ජනතාවක් ජීවත් වෙනවා. ඒ කෝටි 800ක ජනතාව වර්තමානයේ නම් ශතකයකට කලින් දෙශතකයකට කලින් ඒ වගේම අවුරුදු 300කට කලින් ජනගහනය ක්‍රමයෙන් අඩු වෙලා ඇති. ඒ කාලේ ඈත අතීතයේ පටන් ජීවත් වුණු සියලුම මානවයන් එකවර දෙවියන් නැගිටවලා එක් පුද්ගලයාගෙන් වෙන වෙනම තම තමන්ගේ ජීවිතය ගැන තම තමන් ජීවිතය ගත කළ ආකාරය ගැන විශේෂ පරීක්ෂණයක් දෙවියන් පවත්වලා තමයි පරලෝකයේදී ඒ තිලින පිරිනමන්නේ. නිවැරදිව ජීවත් නොවුන කෙනෙක්ට අපායේ දඬුවම් විඳින්නට සිද්ධ වෙයි. මෙවැනි අවස්ථාවක් තමයි ඉස්ලාම් පුනරුත්පත්තියක් කියලා කියන්නේ. එතකොට ඉස්ලාම් කියන්නේ නැවත නැවත ඉපදීමක් නොවේ, එක් වතාවක් නැවත ඉපදීම. ඒ ඉපදීම තුල සදාකාලින ජීවිතය තීරණය වෙනවා. එයයි ඉස්ලාම් කියන්නේ. සමහර විට මගේ කලින් ආත්මේ මම මොනවද කළේ කියලා මම දන්නේ නැතුව මෙම ආත්මේ මම ජීවත් වෙන එක අර්ථයක් නෙවෙයි. කලින් ආත්මේ මම තිරිසනෙක් වශයෙන් හිටියානම් ඒ තිරිසන මෙම ආත්මේ මිනිස්සෙක් බවට පරිවර්තනය වෙලා තිබෙනවා. කලින් ආත්මේ මගේ පෙර ආත්මේ పూర్ව ආත්මේ මම තිරිසනෙක් සත්වයක් වශයෙන් ඉපදුණු මම කරපු වැඩපිළිවෙල නිර්ණායකයක් වශයෙන් හොඳ නරක කියලා බෙදා වෙන් දැක්වේ කවුද? ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. මගේ කලින් ආත්මේ මම බලලෙක් වුණා නම් මම බලලෙක් වෙලා හොඳක් කරලා ඇතිනම් එම නිසා මම මෙම ආත්මයේදී මනසින් උසස් මනුස්සයන ජීවිතේ බවට පත් වුණා නම් මගේ හොඳ නරක බලලා කියන ඒ தത്വයේදී මගේ හොඳ නරක තීරණය වෙලා තිබෙනවා. සාමාන්‍ය ලෝකයේ තිබෙන සම්මතයක් තමයි විචාර බුද්ධියෙන් තොරව සිදු කරන්නා වූ කටයුතු වලට විචාර බුද්ධියක් නොමැති කෙනෙක් කරන්නා වූ කටයුතු වලට දඬුවම් කරන්නට බෑ. දැන් උමතුව වැළඳී සිටින පුද්ගලයෙක් උන්මත්තකේ අපේ ශ්‍රී ලංකාවේ තියෙනවා ඉස්පිරිතාල අංගොඩේ තියෙනවා මුල් ඒරියාවේ තිබෙනවා පිස්සන් කොටුව කියලා අපි කියන්නේ. පිස්සන් කොටුවේ ඉන්න පිස්සෙක් දොස්තරවරයෙක්ව ඝාතනය කළා නම් ඔහුට මරණීය දඬුවම නියම කරන්න පුළුවන්. පිස්සුව උන්මාදයේ වැඩි වෙලා Tamanට ප්‍රතිකාර කරන්නට ආපු අහිංසක අසරණ ඒ වෛද්‍යවරයාව ඝාතනය කරා උමතුව වැළඳී සිටින පුද්ගලයෙක්. නමුත් අධිකරණයේ ඉදිරිපිට ඔහුව කවදාවත් වරදකරුවෙක් කරන්නට බෑ. හේතුව ඔහු කරපු වරද සිහි විකල්භාවයෙන් තොරව තමන්ගේ සිහි නුවණෙන් තොරව කරපු නිසා දඬුවමට ලක් කරන්නට බෑ. මම බලලෙක් වී සිටින අවස්ථාවකදී මගේ ක්‍රියාව හොඳද නරකද කියලා බලලා කියන පංචේන්ද්‍රිය පමණක් සහිත හයවන බුද්ධිය වන විචාර බුද්ධිය නොමැති සත්වයක් කරපු ක්‍රියාවක් නිසා මාගේ හොඳ නරක තීරණය කරන එක සදාචාරාත්මක නොවේ. බල්ලෙක් සුනකෙක් පාර යනකොට තව මිනිස්සෙක්ව හපා කෑවා. හපා කාපු නිසා ඒ සුනකයාව අධිකරණයට ඉදිරිපත් කරලා මාස 6ක සිර දඬුවම අපිට දෙන්නට බෑ. හේතුව මොකද්ද? හොඳ නරක තෝරා ගැනීමේ හැකියාව එම සුනකයාට නොමැති නිසා.
එම නිසා ඉස්ලාම් කියන්නේ කලින් ආත්මවලදී මම සිදු කරපු දේ නිසා එමම ඒ කර්මය නිසා මම මෙම ආත්මයේදී මිනිසෙක් වශයෙන් පරිවර්තනය වුණේ නැහැ. මට ලැබුණේ එක අවස්ථාවේ මට සියලු දෙනාට සමහරු කියයි මම කලින් ආත්මයේ මෙම මේ දේවල් කරා මගේ අම්මා මෙයා තාත්තා මෙයා කියලා සමහරු පවසයි. ඒ මොලේ තිබෙන්නා වූ ඒ මතක ශක්තියේ මස්තිෂ්කයේ ඇති වෙලා තිබෙන්නා වූ යම් යම් දෝෂ ඒවා මානසිකව වෛද්‍ය විද්‍යාව තුළ අද සනාථ කර තිබෙනවා. අපිට ප්‍රශ්නේ තියෙන්නේ සියලු පුද්ගලයන්ට ඒව මතක් වෙන්නේ නැහැ. හරි මතක් වුණු පුද්ගලයන්ව හත්තරලා දාන්නකො ඔහුට කලින් ආත්මයක් තිබිලා ඇති. මතක් නොවුන මට කලින් ආත්මේ මම මොනවා කරපු නිසාද මෙම ආත්මේ මම මිනිස්සෙක් උනේ. මෙම ආත්මේ මම මොනවා කරන නිසාද ලබන ආත්මේ මම මොන තත්වයකටද පත්වන්නට යන්නේ. මගේ විරූපණය මොකද්ද? රූප විපර්යාසය මොකද්ද කියන එක මම තීරණය කරන්නේ නැහැ. එහෙනම් කවුද තීරණය කරන්නේ? කවුදෝ කෙනෙක් තීරණය කරන්නා වූ දෙයක් වෙනුවෙන් මගේ විපර්යාසය සිද්ධ වෙන්නේ කොහොමද කියන මේ ප්‍රශ්නේ උඩදී ඉස්ලාම් ධර්මය ආත්මෙන් ආත්මේ ලබලා භවයෙන් භවයේ ලබලා දීර්ඝ ගමන් කිරීමක් ගැන ප්‍රතික්ෂේප කරනවා. එක් අවස්ථාවකදී ඔබට ලබා ඉස්ලාමීය විශ්වාසය අනුව ඒ බෞද්ධ විශ්වාසය අනුව වෙනස් මතයක් තියෙනවා. මම කියන්නේ ඉස්ලාම් විශ්වාසය අනුව එක් අවස්ථාවක් ලබා දීලා එම අවස්ථාවේදී නුඹේ ජීවිතයේ නුඹ හැසිරෙන ආකාරයට ප්‍රතිඵල මෙම ජීවිතයේ අපි කරන්නා වූ කර්මය වෙනුවෙන් මරණින් මතු ජීවිතයේදී අපට ඵල විඳින්නට සිද්ධ වෙයි කියන එක තමයි ඉස්ලාම් ධර්මයේ ඉගැන්වීම. දීර්ඝ ක්‍රියාවලියක කොටසක් නොවේ. එම නිසා එක් අවස්ථාවකදී පුනරුත්පත්තිය ගැන ඉස්ලාම් පවසනවා.